බුදුරජාණන් වහන්සේ කාලේ අවුරුදු 120ක් ආයුෂ තියෙන සීයල තුන්දෙනෙක් ආවා. ඇවිල්ලා ගියා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ජීවිතේ හරියට මට හිතට පීඩාගෙන දෙනවා දුකගෙන දෙනවා. ඒ තමයි අපි කුසල් කළේ නෑ. අපි පින් කළේ නෑ. අපි පරලෝකයට යහපත් දෙයක් එකතු කරගත්තේ නෑ කියලා දුක හිතෙනවා කියලා. අවුරුදු 120ක් ගිය තැන මේ ආවේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනම් තමන්ගේ ජීවිතේ පසුතැවෙන දේවල් අත්හරින්න. අකුසල් සහිත දේවල් අත්හරින්න. කයෙන් වෙන, වචනයෙන් වෙන, සිතෙන් වෙන අකුසල් අත්හරින්න. ලෝකෙට තමාටත් අන් අයටත් යහපතක් වෙන දේවල් පුරුදු කරන්න කියලා වදාලා. කුසල් අකුසල් ගැන. අවුරුදු 120න් හදාගත්තනේ ජීවිතේ. එහෙනම් ඔබට අද ඉඳලා පුළුවන්. බැරි නෑ. පුළුවන්. අජාසත් තාත්තා මැරුවා. ඒතර අජාසත් තාත්තා මැරලා දැන් කල්පයක් නිරේ. ඒතර ඒක තමයි ධර්මය. රහතන් වහන්සේලා ඇසුරු කරපු අජාසත් ඒක නොදැනගෙන ඉන්න විදිහක් නෑ. අජාසත් පස්සේ දැනගන්න නැති අනිවාර්යෙන් කල්පයක් නිරේ කියලා. ඒතර එයා කල්පනා කරනවා දැන් මම මැරිලා ඊළඟ ජීවිතේ නිරේ යන්නේ. ඒ නිසා මං වෙච්ච වැරද්ද වුණා. ඒ නිසා දිගට හරහන මම මිනිස්සු මරාගෙන යනවා කියලා පාපකාර ජීවිතයකට ආවනම් කොහොම වෙයිද? දැන් ඒකේ යහපත කියන එක බලන්න. යම් කල්පයක් නිරේ යන විදිහට එයාගෙන් පාපයක් වුණා. පස්සේ වැරද්ද තේරුම් ගත්තා. තිසරණේට උදව් උපකාර කළා. කුසල් දහම් කළා. පින් දහම් කළා. එතකොට ඒ නිසා ඔය අජාසත් බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් ඇවිල්ලා බණ අහනකොට බුදුරජාණන් වහන්සේ වදාලා තාන්තා නොමරා හිටියනම් ඔය අජාසත් මේ ආසනයේදීම අද සෝහන් වෙනවා කියලා. සෝහන් වෙන්න පිනක් තිබ්බා පියා මරපු පාපෙන්. අන්න බලන්න මාර්ගඵල ලබන්න පින් තිබ්බා ඒ පින වැහෙනවා මවට පියාට අනතුරක් කරලා තිබ්බොත්. ඒකයි කියන්නේ එකෙන් ගැලවෙන්න කියලා. ලොකු දෙයක් ගිය පාර අපිට ඒක කතා කරන්න ලැබිච්ච එක. ඔව්. නැත්තම් අපි කියන වචන වලින් අපේ ගොඩාක් විමුක්ති මාර්ගේ වැහෙනවා. ඊට පස්සේ හැබැයි යාට සෝවන් වෙන පිනක් තිබ්බනේ අජාසත්තට. ඒතර යාන සම්පූර්ණ ධර්ම සංගායනා ආදී දේවල් රහතන් වහන්සේලාගේ ජීවිතවලට සෑහෙන උපකාර කළානේ පස්සේ කාලේ. ඒ පින යාට තියෙනවද නැද්ද? එයා කල්පයක් අපායේ දුක් විඳලා ඊළඟට මනුස්ස ලෝකයකට ආපු තැන බුදුවරයෙක් පහළ වෙලා හිටියොත් එයා ධර්මය අවබෝධ කරනවා. ඒ ධර්මය අවබෝධ කරන්නේ එයා වෙච්ච වැරද්ද මැත්තේ නැහුන් නැති නිසා. එහෙනම් ඔබත් සමහර අය ඇවිල්ලා කතා කරනකොට තේරෙනවා පුංචි දේවල් හිත හිතා ජීවිතේම අඳුරු කරගෙන. ඒවා ඔක්කොම අතහැරලා දාන්න. අමතක කරලා දාන්න. අවුරුදු 40000ක් ආයුෂ තියෙන කාලේ තිබ්බ දේවලුත් නැති වෙලා ගියා නම් අපිට අහිමි වෙලා ගියා නම් අපිට මේ මොනවද? තණ්හාවෙන් තෘෂ්ණාවෙන් අල්ලගන්න එපා මේ ලෝකේ. මේ ඔක්කොම අතාරින්න සිද්ධ වෙනවා. තණ්හාවෙන් තෘෂ්ණාවෙන් අතාරින්න එපා කියන්නේ ඇයි? ළඟදීන් පුතෙක් ආවා. ඒ පුතා අසනීපෙන් ඉන්නේ. ආයෙත් පිළිකා රෝගයක් හැදිලා. ඊට පස්සේ දරුවාට ඒ දරුවා කොහොම හරි තව ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඉතින් එයාට අත්තර ගන්න බෑ. ඉතින් ගෑනු ළමයා ටික ටික එයාගෙන් ඈත් වෙනකොට එයාට දුකයි හිත හදා ගන්න බෑ. එයා රෝගෙට වැඩිය මානසික වෙලා තියෙන එකෙන්. ඇයි ඥානේ නැත්තේ? තමන්ගේ ආයුෂ අඩු බව සිහි කරන්නේ නැත්තේ ඇයි? ඊළඟට තමයි අපි තවත් කෙනෙකුට ගොඩාක් ආදරේ නම් සෙනෙහසයි නම් අපි කැමැති වෙන්න ඕනේ යාට දුකක් දෙන්නද සැපක් දෙන්නද? සතුටක් දෙන්නද? සතුටක් දෙන්න. එතකොට මේ අපි ආයුෂ අඩු වෙන අපි තව කෙනෙක් අපිට ලං කර ගන්නවා සමීප කර ගන්නවා කියන්නේ එයාට අපි එයායි තියෙන බන්ධනේ වැඩි වෙන්න තමන්ගේ මරණයේදී එයාට හටගන්න දුක වැඩි. ඊට පස්සේ තමන්ගේ ආයුෂ අඩු බව දැනගෙන
තවත් කෙනෙක් එයාට වැඩියෙන්ම ආදරය කරන කෙනා ඈත් වෙන එකට එයා කැමති වෙන්න ඕන. මොකද එතකොට එයාට දුක අඩුයි. අනිත් එක තමන්ගේ ආයුෂ අඩු බව දැනගත්තට පස්සේ වහ මේ තමන්ට ආදරයක් හොයන එක නෙමෙයි තියෙන්නේ මොකද්ද? කුසල් කරන්න ඕන. ඊළඟ යන ලෝකේ පින් කරගන්න ඕන. ජීවිතේ ධර්ම වෙනුවෙන් කැප කරන්න ඕන මරණය පෙනිපෙනී. අහෝ එහෙම තියෙද්දින් අර කොහේ හරි යන ගෑන් ළමෙක් ගැන හිත හිතා ඉන්නවා. අනතුරු ගොඩයි. එකක් තමයි මරණේ වහලං වෙනවා එයාට. හේතුව චිත්ත ශක්තිය දුර්වල නිසා. ප්‍රතිශක්තිකරණය දුර්වල වෙනවා. රෝගයට මුහුණ දෙන ශක්තිය අඩු වෙලා යනවා. අනිත් එක ඒක හිත හිතා මැරිලා ගියොත් එහෙම සමහර මේ ප්‍රශ්න තියෙනවා ජීවිතෙන් ජීවිතයට එන. අපි කියමු ඕවා හිත හිතා ගොඩාක් අයට ආසාවෙන් මැරිලා ගියාට පස්සේ පෙරේත භූත ලෝකවල ඉපදෙන්නේ. ඉපදෙනකොට ඒ රෝගෙත් එක්කම ආයෙ ඉපදෙන්නේ. පිළිකාවක් නම් පිළිකාව නැමැති රෝගෙත් එක්ක ඉපදෙනවා. ඒතර ඒකෙන් විඳ ඉන්නකොට මනුස්ස ලෝකේ පුරුදු කරපු එකම හිතට එන්නේ අරයා කියලා. ඒතර තමන් දැන් ආදරය කරන කෙනාට ලං වෙන්න බෑ යාට දුරක් තියෙන නිසා මනුස්ස ලෝකේ සම්මුති තියෙන නිසා. භූත ලෝකේ പ്രേත ලෝකේ ඉපදුනාට පස්සේ ඒව නැහැ. යනවා අර ගෑන් ළමයා හොයාගෙන යනවා. ගිහිල්ලා ඒ ළමයාගේ ඇඟට ඇතුල් වෙනවා. ඇතුල් වුණ ගමන් ඒ කෙල්ලටත් පිළිකාවක්. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? ඔය අමනුෂ්‍යාදී කතාවල ඒ ඇති වුණ ප්‍රේතයාට යම් ලෙඩක් තියෙනවා නම් ඒ ප්‍රේතය ඇඟට එන කෙනාටත් ඒ ලෙඩේ හටගන්නවා. පව්. ඒ නිසා දරුවනේ නිතර සිහි කරන්න අවුරුදු 40000ක් ආයුෂ තියෙන කාලෙත් සියල්ල අතුරු නැති වෙලා ගියා. බුදුවරු පවා පහළ වෙලා පිරිනිවන් පාලා ගියා. මේ අවුරුදු 50ට 60ට මොනවද මේ? පොයේ දවසට සිල් ගන්න බෑ. සතියක් පන්සිල් රකින්න බෑ. ගුණධර්ම දියුණු කරන්න අමාරුයි. මේ අවුරුදු 50ට 60ට අවුරුදු 40000ක් ආයුෂ තියෙන කාලේ ගුණධර්ම දියුණු කරපු අය බ්‍රහ්මචාරී සීලී අවුරුදු කීයක් රැක්කද? 40000ක් රැක්කනේ. ළමා කාලේට යන්නේ අවුරුදු 500යි. අවුරුදු 500න් විවාහ වෙනවා. අවුරුදු 80000ක් තියෙන කාලේ 500න් විවාහ වෙනවා. සමහරට 40000ක් තියෙන කාලෙම අවුරුදු 250න් වගේ විවාහ වෙනවා ඇති. එතකොට ඒ අවුරුදු 39500ක් බඹසර සිහි කරලා හිතලම. ඒතර දහස් ගණන් අවුරුදු සිල් රැකපු යුගයක් තිබ්බා. අපිට මේ සතියක් බෑ. මාසයක්. එනිසා මේ දහම් කරුණු ඇස්සේ ඒවත් හිතන්න. ඒ කාලයේ ගුණධර්ම කොහොම වඩන්න ඇතිද කියලා. අවුරුදු 40000 මහානදම් පුරපු අය අවුරුදු 40000ක් පැවිදි ජීවිතේ පුරනවා. පැහැදිලි නේද? ධර්මය අහන අය 40000ක් ධර්මය අහනවා. අපි මේ අවුරුදු 50ට 60ට කලබලයක්. මම හිතේ අවුරුදු 40000ේම කරගන්න ඕන